දැන් මේ පාස්කු වින්දිතයන්ට සාධාරණයක් විය යුතුයි කියලා ඔබත් මාත් අපේ හෘද සාක්ෂියට එකඟව අපි පිළිගන්නවා. මේ මහමොලකරුවා හොයාගන්න මට්ටමටනේ ඇවිල්ලා තියෙන්නේ. මේ පරීක්ෂණ මේ මට්ටමකට ආවට පස්සේ ඔබතුමාලා මේ සත්‍යග්‍රහණය තුලින් ඇත්තටම කරන්න උත්සාහ කරන්නේ මහමොලකරු සොයා ගැනීම වළක්වන ව්‍යාපෘතියක්ද? මේ ගෝඨාභයගේ සහ තව දෙන්නෙක්ගේ විදේශ ගමන් තහනම කරාට පස්සේ මේක එළියට ආවයි කියන මේ ආණ්ඩුව කරන චෝදනාවට මොකද්ද ඔබතුමාලාට කියන්නේ? මරණයි පිළියන් අත්අඩංගුවට ගත්තේ පාස්කු නෑ මේ චෝදනාව කොහොමද? පාස්කු ප්‍රහාරයට අදාළවයි කියලා ජනාධිපතිතුමාද කොහෙද නැගෙනහිර කොහෙද කියලා. නමුත් ඒ අත්අඩංගුවට ගැනීමත් අවසානයේ වෙන සිද්ධියකට අදාළ වෙලා සිද්ධිය පිළිබඳව ස්වාධීනම ඇමරිකාවට උමනාවක් තිබුණෙම නැහැනේ. කාව හරි බේරගන්නෝ කාව හරි වැරදි නැති කෙනෙක් අල්ලගෙන රටවල් 30කට වඩා ප්‍රහාර 100 ගණනක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රහාර සියල්ලේම ගති ලක්ෂණ හා සමානයි මේ ප්‍රහාරය. එක අවස්ථාවකදී කාල බෝම්බයක් පුපුරන්නේ 2018 2/12 යහපාලනය සඳහා වූ මේ කාර්යාලයේ කාත්තන්කුඩිවල. ඒ කිසිවකදී මේ පිළිබඳව කිසිවෙක් හරියට අත්අඩංගුවට පත් කරගත්තේ නැත්තේ ඇයි? ශානි අබේසේකර මේ ප්‍රහාරය සිද්ධ වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙක්. ශානි වල්ලලා වාගේ නායකයා හිරේ දැම්මනේ. හිරේ දැම්මම මට කියන්න ඔප්පු වෙච්ච වරද? චෝදනාවේ නඩු විභාගයේ තොරතුරක් එක්ක නෙමෙයි මම කතා කළේ. ඒ සමග කතා කළ යුතු නැත්තේ ඇයි සංජීව අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. ඔප්පුණාද ඒක? ඔප්පුණාද නැත්තේ වෙන එක. සංජය මන්ත්‍රීතුමා මට මෙන්න මේකට පැහැදිලි කිරීමක් කරන්න. දැන් මෙතන චෝදනාවක් ලක් වෙනවා. දැන් මේ පාස්කු වින්දිතයන්ට සාධාරණයක් විය යුතුයි කියලා ඔබත් මාත් අපේ හෘද සාක්ෂියට එකඟව අපි පිළිගන්නවා. එතකොට දැන් ওই ජාත්‍යන්තර සිද්ධිත් කරගෙන ගිහිල්ලා ඉවර වෙලා මේ මහමොලකරුවා හොයාගන්න මට්ටමටනේ ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔබටත් මටත් සොයා ගැනීම බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට මම ප්‍රශ්න අහන්න ඉවරන ඔබතුමාගේ. එතකොට මේ පරීක්ෂණ මේ මට්ටමකට ආවට පස්සේ ඔබතුමාලා මේ සත්‍යග්‍රහණය තුලින් ඇත්තටම කරන්න උත්සාහ කරන්නේ මහමොලකරු සොයා ගැනීම වළක්වන ව්‍යාපෘතියක්ද? නැත්නම් ඇයි මෙතෙක් වෙලා නිහඬව ඉඳලා මේ ගෝඨාභයගේ සහ තව දෙන්නෙක්ගේ විදේශ ගමන් තහනම කරාට පස්සේ මේක එළියට ආවයි කියන මේ ආණ්ඩුව කරන චෝදනාවට මොකද්ද ඔබතුමාලාට කියන්න තියෙන්නේ? මෙහෙමයි ඒ විතරක් නෙමෙයි අමතුමා කිව්වා මේ පිළියන් අත්අඩංගුවට ගත්ත තැනදී ඉඳලායි කියලා. එහෙනම් ඒක දැන් ගොඩක් පරණයිනේ. පිළියන් අත්අඩංගුවට ගත්තේ පාස්කු නෑ මේ චෝදනාව කොහොමද? පාස්කු ප්‍රහාරයට අදාළවයි කියලා ජනාධිපතිතුමාද කොහෙද නැගෙනහිර කොහෙද කියලා. නමුත් ඒ අත්අඩංගුවට ගැනීමත් අවසානයේ වෙන සිද්ධියකට අදාළ වෙලා තියෙනවා. කරුව ඇමතුමා එක තැනකදී පැහැදිලි අතර මං ආණ්ඩුව එහෙම ස්ථාවරයක ඉන්නවා කියලා අද තමයි දන්නේ. මේක ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරයකට කිසිම සම්බන්ධයක් නැහැ කියන තැන ඉඳලා නැවතුමා කතා කළේ. මම එහෙම කිව්වද? මම එහෙම කිව්වද? ඒ කියන්නේ මේක මේ ආගමික අන්තවාදී ප්‍රහාරය. ආගමික අන්තවාදයකට දැන් ඔයාගේ කතාව ඇතුලේ ආගමික අන්තවාදයක් විතරක් නේ කිව්වේ. ආගමික අන්තවාදයක් එක්ක ආපු මෙහෙ මොළ ටිකක් තියෙනවා. ඒකයි මම කිව්වේ. පිළිබඳව ස්වාධීනම ඇමරිකාවට උමනාවක් තිබුණෙම නැහැනේ. කාව හරි බේරගන්නෝ කාව හරි වැරදි නැති කෙනෙක් අල්ලගන්න මට මේ කියන්න දෙන්න. ඒක හේතුව තමයි 2014 ඉඳලා මේ ISIS ත්‍රස්ත සංවිධානයේ ඉස්ලාම් රාජ්‍ය සංකල්පය අබුබකර් අල් බැග්ඩෑඩ් විසින් ප්‍රකාශ කළ මොහොතේ ඉඳලා ලෝකේ ක්‍රියාත්මක වෙච්ච ලෝකේ කලාප විදියට ගත්තාම යුරෝපයේ ඇමරිකාව ආසියාව අප්‍රිකාව මේ කලාප සියල්ලෙම රටවල් 30කට වඩා ප්‍රහාර 100 ගණනක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රහාර සියල්ලෙම ගති ලක්ෂණ හා සමානයි මේ ප්‍රහාරය. ඒ වගේම ඒ ප්‍රහාරයෙන් පසුව සිද්ධ කළ සෑම විමර්ශනයකින්ම ඒක අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනාවරණයන් මත පදනම්ව තමයි මම මේ පැහැදිලි කර. හැබැයි මම ඔබට යෝජනා කරනවා මේකේ හොයන්න. අපි හිතමුකෝ කවුරු හරි මේකේ ප්‍රහාරයකට සූදානම් වෙමින් ඉද්දි 2016 ඉඳලා විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය ඉඳලා පිපිරුම් සිදුවීම් බෝම්බ අත්හදා බැලීම් ඒ වගේම තමන්ගේ මතවාදයට විරුද්ධ උදවියට පහර දීම් බෝම්බ ගැසීම් එක අවස්ථාවකදී කාල බෝම්බයක් පුපුරන්නේ 2018 2/12 යහපාලනය සඳහා වූ මේ කාර්යාලයේ කාත්තන්කුඩිවල. ඒ කිසිවකදී මේ පිළිබඳව කිසිවෙක් හරියට අත්අඩංගුවට පත් කරගත්තේ නැත්තේ ඇයි?
මේ ප්‍රහාරයකට මොවුන් ගමන් කරන බව අමුවමෙන් එතකොට ආණ්ඩු කරේ කවුද? 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 නෑ ඔය කියන සිදුවීම ඇති වෙන අවස්ථාවේ උත්තරය ආණ්ඩු කරේ කවුද? ජාතික ජනබලවේගයේද සහයෙන් හදපු යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව මෙතුමල්ලා වේදිකාවේ හිටියේ. ඒ යහපාලන ආණ්ඩුවේ අපි ප්‍රධාන වශයෙන් දන්නේ එතනදී කවදවත් රනිල් මෙයා වික්‍රමසිංහ උත්තරන්නේ යහපාලන ආණ්ඩුව. මෛත්‍රීපාල සිරිසේන මෙයා කඳවුරයිනේ. හරිද? ඒ කාල සීමාවේ සංජීව, එහෙනම් ඒ එතකොට සම්බන්ධව ගත්තු විමර්ශනය දෙක මොකක්ද? ඊළඟට තමයි ඊළඟට මේ කියන ශානිය අබේසේකර සම්බන්ධව අපිට ශානිය අබේසේකරට තනතුරක් දෙන්න උවමනාවක් තිබ්බනම් මේ ආණ්ඩුවට මේ ආණ්ඩුව ඔය තරම් නීති ආධිපත්‍ය ගුණගරුක භාවයන් සලකනවා නම් ශානිව දේශපාලන වේදිකාවේ නග ගන්නතෝ පැත්තක තියලා ඔය තනතුර දෙන්න තිබ්බනේ විනයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් නා ශානිය අබේසේකර මේ ප්‍රහාරය සිද්ධ වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙක් මෙතුමයින් අමාත්‍යංශ පොලිසිය භාර අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඔවුන් දෙදෙනා විධිමත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධ ප්‍රධාන චූතියක් මේ බලාගෙන ඉන්න ජනතාව සභාව කරන්නේ මේ කරලා තියෙන දෙන්නෙක් මේ ඔබතුමාලා නිශ්ශබ්ද සංජීව මං තනිපස් මේ දෙන්නට තනතුරක් දෙන්න උමනා නම් තනතුරක් දුන්නට කමක් නැහැ. අඩුමයි ජාතික ජනබලවේගයේ දේශපාලන විනයක් තියෙන්න තිබ්බා. දේශපාලන වේදිකාවේ කතිකේ කරගන්න නැතුව ඉන්න මේ මිනිස්සු ඉතර කේන්ති ගන්න එපා. මං අහන්නම්කෝ තනි ප්‍රශ්නයක්. දැන් ශානිව මේගොල්ලන්ගේ නායකයා ආපු ගමන් අල්ලලා හිරේ දැම්මා. දින 100 ගාණක් හිටියා. කවුද? ශානිව. ඔව්. ශානිව අල්ලලා වාගේ නායකයා හිරේ දැම්මනේ. හිරේ දැම්මාම මට කියන්න ඔප්පු වෙච්ච වරද කියන්නේ අඩු ගානේ චෝදනාවක් කියන්නේ. ඒ චෝදනාවක් කියන්නේ. ඒ චෝදනාවේ නඩු විභාගයේ තොරතුරක් එක්ක නෙමෙයි මං කතා කළේ. ඒ සමග කතා කළ යුතු නැත්තේ ඇයි සංජීව අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. අඩු ගානේ මේ ප්‍රහාරය වෙන වෙලාවේ ඉතින් CID ශානිය අබේසේකර ඉන්නවා ඉන්දියා කියලා ඔබ පස්සනා දන්නවද? ඊට පස්සේ ප්‍රහාරය වෙන වෙලාවේ ශානිය අබේසේකරගේ තනතුර මොකද්ද? නෑ අයියා හිරේ දැම්මේ. සෙනවිරත්නගේ තනතුර මොකද්ද? හිරේ දාපු හේතුව බොරු සාක්ෂි හදලා නඩු පැවරීම. හිරේ දාපු හේතුව සාක්ෂි හදලා නඩු පැවරීම චෝදනා. හිරේ දාපු හේතුව සංජීව බොරු සාක්ෂි හදලා. ඔප්පුණාද ඒක? ඔප්පුණාද නැත්නම් වෙන එක. ඔප්පුණා. බොරු අබේසේකරට 600 ගාණක් මේගොල්ලෝ ශානිය අබේසේකරට අපි තුමක වැරදි චෝදනාවක් කරතේ නඩු පැවරුවා කියලා. හැබැයි ඒක විසින් ශානිය අබේසේකර ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමේ චෝදනාව නිෂේධනය වෙනවද? හරි. එතකොට සොනික් කියලා කිව්වහම ඊට පස්සේ හමුදා සමාජිකයන් මේගොල්ලෝ අත්අඩංගුවට ගන්නකොට ඒක හමුදා ක්‍රියාන්විතයක් කියලා ඒක මේ සලේලගේ පැත්තට හරවා ගැනීම ඇතුලේ මේ ඒ පේරෝල් එකෙන් මේගොල්ලන්ට මේ මුදල් එහෙම ගෙවුවා කියන එක ඇතුලේ මේ බැඳීමක් තිබිලා තියෙනවා. ලෝකේ ඕනෑම රටක හමුදාවක් බුද්ධි අංශ විදියට පාවිච්චි කරනවා විවිධ ඒක හරි ප්‍රභාකරන් හරි පාවිච්චි ඒක මම පිළිගන්නවා. නමුත් හැබැයි මේක ඇතුලේ අපේ වගේ රටක මෙහෙම සිද්ධියක් දැන් වෙනකොට මේක ඇතුලේ මේ එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවයි කියලා හිතන්න පුළුවන්. සම්බන්ධතාවයේද විමර්ශනයෙන් හොයාගන්න පුළුවන් නේ දැන් ඔබට. ඒකනේ මේ කරන්නේ. ඒකනේ මේ කරන්නේ. ඒකට දැන් ඕගොල්ලෝ කරන මේ බලපෑම් පිළිබඳවනේ මේ දැන් කතා කරන හැම වෙලේම ඒක සංජීව. මොකද්ද බලපෑම? දැන් ඕගොල්ලෝ මෙහෙම ප්‍රොටෙස්ට් කරාම දැන් ඒ හරි. දැන් මේ කරන විමර්ශන වලට විමර්ශන කරගෙන ගිහිල්ලා මේකේ තීරණයක් දෙනවනේ. දුන්නට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් කතිකාවක් ඇති කරන්න. දැන් සංජීව සරලව කියනවා නම් මේ කරන ක්‍රියාදාමයේ ඇතුලේ මේ කරන ක්‍රියාදාමයේ ඇතුලේ මේ මනෝජ් අහන්නේ නීතිය අභියෝගයට ලක් කිරීම ඔබ කරනවද? ඒක සාධාරණද? කිසිසේත්ම නැත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලේ සිදුවන අමානුෂික බලපෑම් පිළිබඳ ලැබී තිබෙන තොරතුරු මතයි අපි ඒ විරෝධය පළ